හෙලෝ කොහොමද ඔයාලට එනවාද අද දවසේ මොනවද කළේ බලන්න. ඔන්න ඉතින් අද නම් වැඩ ටිකක් තියෙන දවසක්. ඉතින් අපි මුලින්ම ගියේ කේල්ස් එකට. ඉතින් කේල්ස් එකට ගියේ අපේ ගෙදර තක්කලි ඉවරලා තිබුණා. ඉතින් ඒක නිසා තක්කලි ටිකක් ගන්නත් එක තමයි ගියේ. ඉතින් වගේ ඉතින් එළවලුත් තිබුණා එදා. ඉතින් අපි ඊට පස්සේ සීනි කෙසෙලුත් ගත්තා. ඉතින් මම නම් සයි සීනි කෙසෙල් කන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේ කොළ වර්ග මොනවද කියලා? මේක නම් චුට්ටක් තිත්තයි හැබැයි. ඉතින් ඔය වගේ ඊට පස්සේ අපි ගත්තා තේ කොළ. අපි හැමදාම බොන්නේ මෙන්න මේ ලිප්ටන් බ්‍රෑන්ඩ් එකේ කහ පාට තියෙන තේ කොළ එක තමයි. ඒක හරිම රසයි. ඉතින් ඔය තියෙන්නේ අපි ගත්ත බඩු ටික. ඉතින් ඔය බවුන්ස් එහෙමත් ගත්තා. ඔන්න ඔය ටික තමයි අපි එදා ගත්තේ. අපි බලමුද දැන් මොකක්ද හදන්න යන්නේ කියලා. ඔන්න ඉතින් මේ හදන්න යන එකට නම් නූඩල්ස්, කරපිංචා, එතකොට මිරිස් කරල් වලට නම් අම්මා ලුණු ටිකක් දාලා හැම තියාගත්තා. ඉතින් ඔය විදියට ඕනේ රට කජු එහෙම ඔහොම ඕනේ. ඉතින් රට කජු ටික බෙදලා අරගෙන ඊට පස්සේ කරපිංච ටිකක් බෙදලා ගන්නවා. ඊට පස්සේ නූඩල්ස් ටිකක් බෙදලා ගන්නවා. ඊට පස්සේ මිරිස් කරල් ටිකකුත් බෙදලා ගන්න ඕනේ. මිරිස් කරල් බදින වෙලාව නම් ගෙදර නම් ඉන්නවත් බැරි වුණා. ඒ තරම්ම හරිම සැරයි. ඊට පස්සේ ওই ටික බෙදගෙන ඉවරනාට පස්සේ තාච්චියක් ආයෙත් ලිපේ තියාගෙන ඒකට තෙල් චුට්ටක් දාලා කෑරි මිලිස් ටිකක් එහෙම දාලා ලුණු ටිකක් එහෙම දාලා මෙන්න මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඔය තියෙන්නේ අපේ රසම රස බැදුම. ඔන්න ඊට පස්සේ අපි ගියා ඉතින් චුට්ටක් අවට සිරි නරඹන්න. ඉතින් ඔන්නෝම් ගියාම ඉතින් අපේ කෙසෙල් මලක් තියෙනවා. ඉතින් තවත් එකක් තියෙනවා. මේකෙන් අපි හදපු තවත් රස කෑමක් තියෙනවා. ඒක මම ගේන්නම්. ඉතින් ඔන්න බලන්නකෝ. මෙන්න මෙයත් පව ඉතින් අපේ ඕප දූප බලන්න. මෙයා මෙහෙම හිටියට හරියම චණ්ඩියෙක්. ඉතින් අපි යන්නේ කොහෙද? මෙයත් පස්සේ. ඔන්න ඉතින් ඊට පස්සේ චුට්ටක් හවස වෙනකොට වහින්න වගේත් ආවා. මේ වෙලාව නම් හවස 5යි ගානට විතර ඇති. මට හරියටම මතක නැහැ. ඉතින් බලන්නකෝ ආස කළු කරලා. ඔන්න ඉතින් එදා දවස වැස්ස දවසක් වුණ නිසා අපිට හිතුණා ඉතින් එදා රෑට රොටි කන්න ඕනේ කියලා. ඉතින් අපිට රොටි හදන්න නම් අනිවාර්යෙන් කැන්දකොළ ඕනේ. ඉතින් කැන්දකොළේ වැඩුවාමත් හරිම රසයිනේ. ඉතින් මම ඊට පස්සේ රස ඉන්ග්‍රීඩියන්ට් ටිකකුත් හදලා ලුණු මිරිසකුත් හදාගෙන රොටි කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලට තවත් වීඩියෝ එකක් අරගෙන මම තවත් දවසක එන්නම්. Thank you for watching. See you in my next vlog. Love you all.